මතයතුමාගේ සුවිශේෂයේ 21 වන පරිච්ඡේදයේ 33 වන වගන්තිය සිට 43 වන වගන්තිය දක්වා සහ 45 වන වගන්තිය සිට 46 වන වගන්තිය දක්වා ජේසුස් වහන්සේ නැවතත් කතා කොට මෙසේ වදාළසේක. මේ උපමාවත් අසන්න. එක් වතු හිමියෙක් මිදිවත්තක් වවා ඒ වටා වැට බැඳ එහි මිදි යන්ත්‍රයකට වලක් කැන මුර අට්ටාලයක් ඉදිකොට එය ගොවීන්ට අඳේට දී පිටරටට ගියේය. අස්වැන්න කාලයේ ලං වූ කල ඵලදාවෙන් තම කොටස ගන්නා පිණිස ඔහු තම දාසයන් ගොවීන් වෙත යැවීය. එවිට ගොවීහු ඔහුගේ දාසයා අල්ලා එකෙකුට තැලූහ, එකෙකු මැරූහ, තවත් එකෙකුට ගල් ගැසූහ. යලිත් ඔහු මුලින් යැවූ අයට වඩා දාසයන් වැඩි ගණනක් යැවීය. ඒ ගොවීහු ඔවුන්ටත් පෙරසේම කළහ. අන්තිමට ඔහු මාගේ පුතුණුවන්ට ඔවුන් ගෞරව කරනු ඇත කියා සිය පුත්‍රයා ඔවුන් වෙත ඇවීය. ඒත් ගොවීහු පුත්‍රයා දැක මේ උරුමකාරයාය, එන්න මොහු මරා දමා මොහුගේ උරුමය ගනිමුයි ඔවුනොවුන් අතර කතා කොට ඔහු අල්ලා මිදිවත්තෙන් පිටතට දමා මැරූහ. එහෙයින් ස්වාමියා කල ඒ ගොවීන්ට කුමක් කරනු ඇද්ද? ඔහු කතා කොට ඔහු ඒ නපුරු මිනිසුන් දරුණු ලෙස විනාශ කොට නියම කන්නේදී තමාගේ අස්වැන්න කොටස දෙන වෙන ගොවීන්ට මිදිවත්ත බාර දෙනු ඇතැයි කීය. ජේසුස් වහන්සේ ඔවුන් අමතා මෙසේ වදාළසේක. ගෘහශිල්පීන් ඉවතලූ ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුවෙහි එය විශ්ම ජනකය යන්න ශුද්ධ ලියවිල්ලෙහි ඔබ කවදාවත් කියවා නැද්ද? එබැවින් මම ඔබට කියමින් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ඔබ කෙරෙන් ඉවත් කොට එය නියම ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය. නායක පූජකවරුත් පරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා ඒවා එල්ල කළේ තමන්ට බව දැන උන්වහන්සේ අල්ලා ගන්න තැත් කළහ. එහෙත් උන්වහන්සේ දිවෙස්වරේකැයි ජනතාව සැලකූ හේයින් ඔහු ඔවුන්ට බිය වූහ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමීන් වහන්සේ අද දින තවත් උපමාවක් තුළින් අපිට උගන්වනවා. උන්වහන්සේ අද උගන්වන උපමාව අපි හැම කෙනෙකුටම ගැඹුරු දේව ධාර්මික පණිවිඩයක් රැගෙන එනවා. මිදිවත්ත හිමියා මේ මිදිවත්තට අවශ්‍ය හැම දෙයක්ම කරලා ඔහු ඒ අඳේට දීලා පිටරට යනවා. ඒ අවස්ථාවේදී මේ අඳේට ගත්ත ගොවීහු ඒ මිදිවත්තේ වැඩ කරමින් ඉන්න අවස්ථාවේදී ඵලදාව නෙලා ගන්නට තමන්ගේ දාසයන් යවනවා. ඒ යවපු දාසය ඔක්කොටම ගහලා මරලා විනාශ කරලා දානවා. නැවතත් ස්වාමීන් වහන්සේ කියනවා ඊටත් වඩා දාසයන් ප්‍රමාණයක් යවුවා. ඒ අයටත් ඒ විදිහටම කළා. අවසානයේදී මිදිවත්ත හිමියා තීරණය කළා මම මගේ පුතුණුවන්ව යවනවා. මගේ පුතුණුවන්ට ඔවුන් ගෞරව කරයි කියලා. අවසානයේදී පුත්‍රයාටත් සිද්ධ වුණේ ඒ දේම තමයි. මේ ගොවීහු මෙන්න උරුමකාරයා, මොහු මරා අපි උරුමය ගනිමුයි කියලා ඔවුන් කතා කරගෙන ඒ පුත්‍රයාව මිදිවත්තෙන් එළියට දාලා මරලා දැම්මා. ප්‍රේමවන්තේනි, දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. මනුෂ්‍ය අපිට ඒ සැලැස්මවල් වෙනස් කරන්නට බෑ. අද උපමාව තුළ ස්වාමින් වහන්සේ මොනවද කියන්නේ? ඉවතලු කොනේ ගලම ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවක්. ප්‍රේමවන්තේනි, අපි හැම කෙනෙකුටම ස්වාමින් වහන්සේ අද කියනවා අපගේ ඇස් හමුවෙහි මෙය විශ්ම ජනකයි. ස්වාමින් වහන්සේගේ වචනය හැමදාම විශ්ම ජනකයි. ඒ වචනය අපිට හිතාගන්නවත් බැරි තරම් අපි කොච්චර අර්ථකථන දෙන්නට උත්සාහ කෙරුවට ස්වාමින් වහන්සේගේ වචනය අපි ගැඹුරු ලෙස අවබෝධ කරගන්නට ඕන. එම නිසා උන්වහන්සේ අද සුපුවත තුල අපිට දෙන හැර දක්වන පාඩම තමයි ස්වාමින් වහන්සේ මේ උරුමකාරයා ලෙස මේ ලෝකයට ආවා. ස්වාමින් වහන්සේ පාපිෂ්ඨ ජනතාවක් වෙතට ආවේ. හැබැයි උන්වහන්සේ කවදාවත් මිනිසුන්ව ප්‍රතික්ෂේප කළේ නැහැ. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළේ පාපය. පාපය උන්වහන්සේ ප්‍රතික්ෂේප කරනකොට
මිනිසුන් උන්වහන්සේ වටා රොක් වෙලා උන්වහන්සේව මරන්නට උත්සාහ කෙරුවා. නොයෙක් වර විවිධ උපක්‍රම තුලින් ඔවුන් උන්වහන්සේව මරන්නට තැත් කළා. ප්‍රේමවන්තේනි, අද උපමාව තුළ අපි ඇහුම්කන් දුන්නු ආකාරයට ඒ උරුමය ජනතාව පැහැර ගන්නට උත්සාහ කළාට ඒ උරුමය කවදාවත් පැහැර ගන්නට ලැබුණේ නැහැ. ස්වාමින් වහන්සේගේ මරණය තුලින් අපිටත් උනේ ගැලවීම. ඒ ගැලවීම තුල තමයි අපි හැම කෙනෙක්ම ස්වාමින් වහන්සේ වෙතට ඔසවා තබන්නේ. එම නිසා අද දවසේදී උන්වහන්සේ තාමත්ම ගැඹුරු දේව ධාර්මික පණිවිඩයක් අපිට අයත් කරලා දෙන්නේ. අපි ඒ තේරුම් අරගනිමු. උන්වහන්සේ කියනවා, ගෘහ ශිල්පීන් ඉවතලූ ගලම කොනේ ප්‍රධාන ගල වී ඇත. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි. අපේ ඇස් හමුවෙහි එය විශ්මජනකය. ප්‍රේමවන්තේනි, මේ විශ්මජනක ක්‍රියාව තමයි අවුරුදු 2026කට පෙර සිද්ධ වුණේ. ස්වාමින් වහන්සේ කල්වාරි යාගය තුළ උන්වහන්සේගේ ජීවිතය පූජා කරමින් අපි හැම කෙනෙක්ගේම ප්‍රධාන ගැලූම් කාර්යයන්න් බවට පත් වුණා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලෙද්දී මහෝත්තමයාණන් වන පියාණෝද පුත්‍රයාණෝද ශුද්ධාත්මයාණෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.